හයිතින් කොහොද අදගල එකදරට මගේ YouTube චැනල් එකක් ඉතින් ම සබස්ක්‍රයිබ් කරලා නැත්නම් ඔයා සබස්ක්‍රයිබ් කරලා ඉන්න මුලින්ම ඉතින් මම අද ගෙනල්ලා තියෙන අන්බොක්සිං වීඩියෝ එකක් ඉතින් අද මම ගෙනල්ලා තියෙන iPod Pro කියන මෙන්න මේ ඉයර්බඩ් දෙක. ඉතින් මේක ගත්තොත් එහෙම බොක්ස් එකක් ඉතින් ගත්තොත් හොඳ ප්‍රීමියම් ලුක් එකක් එන. ඉතින් මේක හයි ක්වොලිටි විදියට මේගොල්ලෝ ඩිසයින් කරලා තියෙනවා. ඉතින් Apple ලගේ ඩිසයින් එක තමයි මේගොල්ලෝ මේකට යූස් කරලා තියෙන්නේ. මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් අපි මේක මුලින්ම අන්පැක් කරගෙන බලමු මේකේ මොන වගේ ක්වොලිටියක් අපිට මේක ඇතුලේ බලා ගන්න පුළුවන් වේද කියලා. මම මේ විදිහට අන්පැක් කරගන්නවා. මේ විදිහට. ඉතින් මේක පැත්තකින් තියාගමු. මෙන්න මේ විදිහට අපිට බොක්ස් එක බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ බොක්ස් එකක් ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේකේ සහ මෙන්න මේ පැත්තේ මේකේ පොඩි පින්තූරයක් ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ පැත්තේ ඉයර් බක් දෙකේ විතරක් ඔයගලන්ට පින්තූරයක් බලා ගන්න පුළුවන්. ඉන්නේ විදිහට තමයි බොක්ස් එක නම් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් එහෙම වැඩි දෙයක් මේකේ සඳහන් කරලා නැහැ. ඉතින් අපි මේක මුලින්ම අන්බොක්ස් කරගනිමු. ඉතින් මෙන්න විදිහට මේක අරගමු. වාව් මෙන්න මේ වගේ ලස්සන ඉයර්බඩ් දෙයක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් අපි මේක අරගමු. මෙන්න මේ විදියට අපිට මෙන්න මේකේ ඉයර්බඩ් එක බලා ගන්න පුළුවන්. ඉතින් අපි ඉයර්බඩ් එක දාමු. බලමු මෙන්න මේ ඉතින් මේක අපි ඕපන් කරාදී මෙන්න මේ ග්‍රීන් ලයිට් එක ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේකේ මෙතින් ඉයර්බඩ් දෙක ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේකේ. ඉතින් මේ අතට හොඳ ප්‍රීමියම් ලුක් එකක් අපිට මේ ඉයර්බඩ් එක බලා ගන්න. ඉතින් Apple ලක් ඩිසයින් එකටම සමාන ඩිසයින් එකකින් මේගොල්ලෝ මේක ඩිසයින් කරලා තියෙනකොට බලා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ මේ අපිට අල්ලන තැන් වලට හොඳ ග්‍රිප් වෙන පොඩි රබර් කෑලි හිටන් අපිට මේකේ දීලා තියෙන. ඉතින් ඒ ටික තමයි බලා ගන්න පුළුවන්. ඉතින් අපි මේකේ ඉතින් අපි මෙන්න මේ පිටක මේ විදිහට ගලවගමු. කිව්වට ඇහෙන්නේ නැති මේකේ නැවුම් බබේ සද්ද. ඉතින් අපි ඕපන් කරලා පස්සේ මම කාලෙත් කිව්වා වගේ මෙන්න මේ විදිහට තමයි බලා ගන්න. ඉතින් ඇතුලේ අපිට බ්ලූ ලයිට් එක බලා ගන්න පුළුවන්. ඒ ටික විතරයි අපි බලන්නේ. ඉතින් අපි මේකේ සවුන්ඩ් ක්වොලිටිය බලමු. ඉතින් අපි නම් බ්ලූටූත් කනෙක්ට් කරගෙන බලමු දැන් මේකේ සවුන්ඩ් ක්වොලිටිය මොන වගේද කියලා. ඉතින් කොහොම නමුත් මේකේ හොඳ ක්වොලිටියක් බලා ගන්න පුළුවන් කියලා හිතනවා. මේකේ මුදලත් එක්ක ඉතින් ඔයගලන්ට මේකේ මිල කිව්වොත් එහෙම මේක රුපියල් 1700ක් වගේ තමයි මුදලක් වෙන්නේ. ඉතින් ඔයාලට මේක දරස් එකකින් ඕඩර් කරගෙන හැකියාව දින. ඉතින් ඔයගලන්ට ඕන නම් ඒකේ ලින්ක් එක පහළ දාලා තියෙනවා මම ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඉතින් බ්ලූටූත් කනෙක්ට් වුණා. බලමු දැන්. ඉතින් මේකේ සවුන්ඩ් ක්වොලිටියක් හොඳට තියෙනවා. ඉතින් හරි ඉතින් මේ ගත්තොත් මේක හොඳ සවුන්ඩ් ක්වොලිටියක් හොඳටම තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ මොකක් හරි ඉයර්බඩ් දෙයක් හරි මොකක් හරි ගන්නවා නම් අනිවාර්යෙන් මෙන්න මේ වගේ දෙයක් පර්චේස් කරන්න. ඉතින් ඔයගොල්ලෝ ලින්ක් එක මගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ පහළ දාලා තියෙනවා ඔයගොල්ලන්ට. ඉතින් ඔයගොල්ලන්ට ඒකින් ගියා මෙන්න මේ ඉයර්බඩ් දෙක ඔයාලට පර්චේස් කරන්න පුළුවන්. ඉතින් මේක ගැන ගත්තොත් එහෙනම් මේක ඉතාමත් හොඳ ලස්සනක් තියෙනවා. ඉතින් බොක්ස් එක ගත්තොත් ඉතින් බොක්ස් එකේ තියෙන මෙන්න මේ විදියට තියෙනවා අපිට මේක charge කරගන්න පුළුවන් type C කේබල් එකක්. අපි ඒකත් මෙන්න විදියට කරගමු. ඉතින් මෙන්න මේ වගේ පොඩි දෙකක් බලා ගන්න පුළුවන්. ඉතින් එහෙනම් ඉතින් අදට මේ වීඩියෝ එක විතරයි. මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. ඉතින් මම ගිහිල්ලා එන්නම්.